පාරිභෝගිකයෙක්ගේ මුල් හමුවේදී පළවෙනි තප්පර 10ේදී අපිට වෙළඳාම ලබා ගන්නත් පුළුවන්. නැත්නම් අපිට පාරිභෝගිකයෙක් අහිමි වෙන්නත් පුළුවන්. මොකද්ද මේකේ තේරුම? හේතුව ව්‍යාපාරවලදී ෆස්ට් ඉම්ප්‍රෙෂන් නැත්නම් පළවෙනි හමුවේදී ඒ පාරිභෝගිකයා අපි ගැන හිතන දේ ගොඩක් දුරට ව්‍යාපාර වලට බලපානවා. මේක 100%ක් නිවැරදි 100%ක් හැමෝටම නැහැ. නමුත් බහුතරයකට මේක බලපානවා. අපි ඕනම් තැනකදී කියන ෆස්ට් ඉම්ප්‍රෙෂන් අපි මේ ෂොප් එකට ගියා. ඒගොල්ලන් හොඳට කතා කරා. හොඳට සර්විස් එකක් දුන්නා. ඒකෙන්ද ප්‍රොඩක්ට් එක ගත්තා. එහෙම නැත්නම් දෙවෙනි පාර තුන්වෙනි පාර යනවා ඊට පස්සේ ප්‍රොඩක්ට් එකට. සමහර තැන්වල ප්‍රොඩක්ට් එක කොච්චර හොඳ වුණත් සර්විස් එක හරිය නැත්නම් අපි රිටර්න් යන්නේ නැහැ. ඒක තමයි අපි හැම වෙලේම කියන්නේ first 10 seconds counts a lot in business. Scenario 1 meeting a customer. ඒ කියන්නේ අපි පාරිභෝගිකයෙක් හම්බ වන අවස්ථාවක්. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් හම්බ වෙනකොට චූටි හිනාවක් එක්ක පැහැදිලිව හඳුනලා දෙන්න. And that says අපි දැන් මේ සීරීස් එක කරනවා නම් you can say my name is Raj Singha. I am representing ABCD Trade Investment. We are specialized in fund management. That's all. So if you're in a shop or if you're in any way, it's better to introduce yourself. Because they like to know. And always, the way you like them to call you. That gives them trust and time to talk to you. Establishes confidence. Because it's all about people. It's all about confidence. We can pradhana වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ confidence එකයි clarity එකයි එකතු වුණාම trust එක එනවා. Scenario 2 meeting a supplier. අපිට සේවා ලබා දෙන කෙනෙක් මුණ ගැහෙන අවස්ථාවේදී greet him politely. ඒ කියන්නේ කරුණාවෙන් සුබ පතන්න. good morning, good afternoon, good evening කියලා. ඊට පස්සේ කියන්නේ ඔයගේ නමයි, ඔය ආයතනයේ මොනවද කරන්න කියන එකයි, ඔයාට අවශ්‍ය සේවාව මොකක්ද කියන එක. Your name, your position in the company or business, and what kind of product or service you request from. Be direct, prepared and respectful of their time. ඒ කියන්නේ කෙලින් අහන්න ඕන දේ. ඒ වගේම හොඳට ලෑස්ති කරන් ඉන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ කාලේ නාස්ති කරන්න යන්න එපා. Okay guys, I hope this was very helpful. That is the end of day 1. මම හිතන්නේ මේක තමයි පළවෙනි දවසේ ඉවර වෙන්නේ. ඔයගලන්ට වැදගත් දේවල් ටිකක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ස්තුතියි.